ඉතින් යාළුවනේ අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ෆුට් බයිසිකල් සම්බන්ධ ව්‍යාපාරයකින් ඕගොල්ලන්ගේ ආදායම තව තවත් වැඩි කරගන්න හැටි. මේ දවස්වල ලංකාවේ හැමෝටම කොලෙස්ටරෝල් ඩයබටික් වගේ ලෙඩවලින් කිසිම අඩුවක් නැහැ. ඉතින් ගොඩ දෙනෙක් ඇඟ මහන්සි වෙන හොඳ ව්‍යායාමයක් විදිහට ෆුට් සයිකල් පැදීම සිදු කරනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඕගොල්ලෝ කරන්න ඕනේ ෆුට් සයිකල් රීසේල් කරන්න. එහෙම නැත්නම් බයි ඇන්ඩ් සේල් කරන්න. එහෙමත් නැත්නම් රෙන්ට් එකට දෙන ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් වෙන කෙනෙක් ගාව තියෙන ෆුට් සයිකලයක් තැරව්කාරයෙක් විදිහට ඔයාගේ Facebook page එක දාලා විකුණන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වෙන කෙනෙක්ගෙන් ෆුට් සයිකලයක් අරගෙන ඒක කෙලින්ම ඊට වඩා වැඩි ගාණකට සෙල් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයා ගාව දැනට තියෙන ෆුට් සයිකලයක් රෙන්ට් එකට දෙන්න. එතකොට කුලී පදනමට දීලා දවස ගානේ ඔයාලට පොඩි මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අදම මේ ක්‍රම 3 try කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාට මේ බිස්නස් එක සෙට් වෙනවා. ඉතින් මේකේ තවත් විස්තරාත්මක වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් අපිව subscribe කරලා තියාගන්න.